අයිබෝන් eBay වෙබ් අඩවිය ගැන අපි ගොඩක් වීඩියෝස් කරා. මේ පාර වීඩියෝ එක අපි ඔබට පෙන්වන්න හදන්නේ ප්‍රායෝගිකව. දැන් අපි දන්නවා eBay වලින් යමක් මිලට ගන්න යමක් සර්ච් කරන්න සහ අපි දන්නවා eBay වලින් අපේ භාණ්ඩය ලැබුණා මේක කොහොමද කමෙන්ට් කරන්න ලින්ක් පැත්තට සෙලරට කියලා. දැන් අපි බලමු කොහොමද eBay හරහා ඔබට ලැබුණේ ඔබ බලාපොරොත්තු නොවු භාණ්ඩයක් නේ. එහෙම යම්කිසි වැරදීමක් වෙලා නම් ඒ දේ කොහොමද කරන්න කියලා දැන් මම ඕඩර් කරා මෑතකදී මගේ ෆෝන් එකට ටෙම්පර් ග්ලාස් එකක් ඔබට වෙනවා මම මේක ෆොටෝ එකක් ගන්න තියෙනවා මේ ටෙම්පර් ග්ලාස් එක මගේ ෆෝන් එකට වඩා විශාලයි ඒක මගේ ෆෝන් එකට ගැලපෙන ටෙම්පර් ග්ලාස් එක නෙවෙයි ඒ නිසා මම මේ ෆොටෝස් ටික අරගෙන තියෙනවා අපිට ෆොටෝස් එක්කම eBay වලට මේක report කරන්න පුළුවන් මේක වඩා හොඳ eBay වෙබ්සයිට් එකට report කරලා අදාළ අලෙවි කරුවෙ නැත්නම් සෙලර් වෙතර මේක දැනුම් දෙන එක. එතකොට එයාලා අපිට ගොඩක් වෙලාවට refund option එකක් වගේ ලබා දෙන්න පුළුවන්. මම මේ විදිහට ෆොටෝස් කීපයක් අරන් තියෙනවා. ඊට පස්සේ මම eBay වලට ගිහිල්ලා මගේ my eBay කියන option එක ක්ලික් කරනවා. මේකට ඔබ eBay වල log වෙලා ඉන්නවා. දැන් මේකේ මම log වෙලා තියෙන්නේ. my eBay option එක ක්ලික් කරාම අපිට අපේ shopping list එක පෙන්නනවා. මේකේ මම මිල්ට ගත්ත tempered glass එක මෙන්න මේක LG Ultra Thin Clear. දැන් මම මේක order කරලා තියෙන්නේ LG G3 Stylus 690 කියන එක තමයි order කරලා තියෙන්නේ. නමුත් ඒක මට ලැබිලා තියෙන වෙනත් එකක්. ඒ නිසා මෙතනින් මම more actions වලින් contact seller කියන option එක මම ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මගේ open වෙනවා seller protocol එක. මෙතනින් මට දෙන්න පුළුවන් කෙලින්ම I received an item that wasn't described කියන option එක ක්ලික් කරන්න පුළුවන්. මට ලැබිලා තියෙන item එක විස්තර කරපු item එක නෙවෙයි කියලා. I need to return my item. මගේ item එක return කරන්න අවශ්‍ය නම් මේක ක්ලික් කරන්න පුළුවන්. I didn't receive the item. මේ item එක receive නැත්නම් මොකද කරන්නේ? I have a question about using my item. I want to send to seller message කියලා කියන seller message එක ගන්න මේක භාවිත කරන්න පුළුවන්. එතකොට මම මෙන්න මේ පළවෙනි option එක ක්ලික් කරනවා. එතකොට මට මෙතන එනවා contact seller කියලා option එක. මම මේක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මේ seller මට message එකක් යවන්න පුළුවන්. ඉතින් දැන් මම type කරන්න ඕනේ. මම මෙතන මගේ ගැටලුව සරලව කෙටියෙන් මම type කරනවා. මෙතන තියෙන මේක මගේ ලැබිලා තියෙන item එක ඊට වඩා විශාලයි. දැන් මට මේකට photos attach කරන්නත් පුළුවන්. මෙන්න මේ attach photos කියන option එකෙන් ඊට පස්සේ මම ඔන්න photos මෙතනින් click කරන්න පුළුවන්. නැත්නම් මට drag and drop කරන්න පුළුවන්. මම එකක් උඹට select කරලා පෙන්නන්නම්. අනිත් එක මම drag and drop කරන්න මගේ desktop එකේ තියෙන photos ටික. මෙන්න පළවෙනි එක මේ විදිහට මම අනිත් දෙක මම drag and drop කරනවා මගේ browser එක ඇතුළට. සෙලර්ට මම තව වාක්‍යයක් ඇතුළත් කරලා please provide me with the solution කියලා. again මම කරුණා කරලා මේකට පිළියමක් ලබා දෙන්න කියලා මම එයාට මේක add කරා. ඊට පස්සේ අපිට අවශ්‍ය මේ copy එකක මේ email address එකට යවා ගන්න පුළුවන් මේ tick එක on කරලා off කරලා. ඊට පස්සේ මම මේක send කරනවා. දැන් මේක message එක send කරලා ඉවරයි. එතකොට අපිට බලන්න පුළුවන් ටික දවසකින් හෝ සමහරවිට මේ දින ඇතුළත අපිට eBay seller contact කරනවා. දැන් contact කරනවා. එතකොට අපිට සමහරවිට අපිට මුදල් refund කරන්න එහෙම නැත්නම් නැවත ගෙවීමක් කරන්න එහෙම නැත්නම් අපිට මේ item එක නැවත ship කරන්න ඉවරද කියලා ship කරන්න වගේ option එකක් දෙන්න පුළුවන්. අපිට ඒක බලන්න ටික දවසක් ඉන්න ඕනේ. එතකොට අපිට eBay වලට හරි email එකකට හරි message එකක් එන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට තමයි අපිට faulty භාණ්ඩයක් ලැබුණොත් එම seller contact කරලා ඒක නිරාකරණය කරගන්න.